හලෝ සුබ අලුත් අවුරුද්දක් ඒවා. මේ මම අද පෙන්වන්න හදන්නේ ඔයාලට අපේ ගෙදර අවුරුදු උත්සවයේ සමරපු හැටි. මේ ඉන්නේ මගේ චූටි කෙල්ල. අපි පැටව් දෙන්න චූටි පැටව් දෙන්න මේ හැමෝම මේ ලෑස්ති වෙන්නේ අපේ ගෙදර තියෙන චූටි අවුරුදු උත්සවයට. හෙලෝ එමා. බලමු අපේ අවුරුදු උත්සවය කොහොමද තිබ්බේ කියලා. මේ අපේ තාත්තා උදේම කනවා මුට්ටි විඳින්න තමයි මේ මුට්ටි එල්ලන්නේ මේ අපේ නංගි. ඉතින් බලමු මොනවද තිබ්බ තරග මේ තියෙන්නේ පොඩි බබාලගේ හැන්ද මත දෙහි ගෙඩිය ගෙන යාම. අපේ තාත්තා තොইলයක් නටනවා. එතකොට තව මොනවද තිබ්බේ? මේ තියෙන අපේ කට්ටිය පිටිබිඹලා කාසිය අරගෙන යන එක. ඒකේ ජයග්‍රාහිකාව අපේ නංගි. අනේ අපොයි වැටිලා බිම. ඒ තරඟ එහෙම ඉවර වෙනකොට ඊළඟට අපේ චූටි පැටව දෙන්න බැලුන් බැලන්ස් කරන හැටි තමයි මේ තියෙන්නේ. බැලුමේ බිම. අපේ කට්ටිය තරඟෙට බනිස් කාපු හැටි බලන්නකෝ. බිම පෙරලිලා බඩ ගාගෙන ඔන්න ඔහොම තමයි ඉතින් කට්ටිය බනිස් කෑවේ. ඒ තරඟෙන් ජයග්‍රහණය කළේ අපේ මහත්තයා. බොහොම අමාරුවෙන් බිම පෙරලිච්ච අය නැගිට්ටව ගත්තේ. කොහොම හරි කවුරුත් හිර කරගන්නේ නැතුව බනිස් කාපු එක ලොකු දෙයක්. ඊළඟට අපි තිබ්බේ ඇස් වහගෙන යෝගට් කවන්න අපි චූටි ළමයින්ට. බලන්න ඉතින් ඔහේ කවනවා අනිත් එක්කෙනා ඉතින් කනවා. ඒකෙන් ජයග්‍රහණය කරපු දෙන්න තමයි ඔය මේ පැත්තේ අයිනෙන් ඉන්නේ. චේනෝර සමග අනිත් පොඩි පුතා. හරිම ලස්සනට ඉතින් අපේ අවුරුදු උත්සවයේ ඉවෙන්ට්ස් තිබුණා. ඊළඟට මේ ඔයාලා දකින්නේ කෝප්පෙන් බෝතලයට වතුර පුරවනවා. අතින් පුරවන්න තමයි හැදුවේ උනාට පොඩි බබාලට ඒක කරන්න අමාරුයි. ඊට පස්සේ අපි යාලට යෝගට් කප් එකක් දුන්නා. බේසමෙන් කප් එකට වතුර අරගෙන ඇවිල්ලා බෝතලේ පුරවන්න කියලා. ඉතින් ඔය විදිහට තමයි යාලා ඒ ඉවෙන්ට් එකට සහභාගී වුණේ. අන්තිමේට ජයග්‍රහණය කරේ අපේ චෙනුර පුතා. එයාලා හරිම උද්‍යෝගයෙන් හරිම ආසාවෙන් මේ ඉවෙන්ට්ස් වලට සහභාගී වුණා. අපිටත් හරිම සතුටුයි මේ වගේ අවුරුදු උත්සවයක් අපේ ගෙදර සංවිධානය කරපු එක ගැන. බබාලා හරි ආසාවෙන් ඒකට සහභාගී වුණා. අපි අයත් එයාලට හරි උද්‍යෝගය සපෝට් එක දුන්නා. මේ තියෙන්නේ පොඩි බබාලා තරගෙට බනිස් කාපු හැටි. පුංචි උනත් ඒගොල්ලෝ හරිම දක්ෂ විදියට මේ තරඟවලට සහභාගී වුණා. අත් දෙක පිටිපස්සට ගැට ගහලා තිබ්බේ නැතත් ඒගොල්ලෝ ඉස්සරහට අරගෙන බනිස් ගෙඩිය අල්ලන්නේ නැතුව කොහොම හරි කටෙන් කන්න උත්සාහ කරා. අවසානයේට අපි චෙනුරු පුතා තමයි බනිස් ගෙඩිය කාලා ජයග්‍රහණය කළේ. අපි තෙනුල පුතයි තෙනුලිය දෙන්නත් තරඟය අතාරින්නේ නැතුව බනිස් ගෙඩිය කාලම තමයි පස්ස බැලුවේ. එදා දවස උදේ ඉඳන් රැට රෑ වෙනකම් අපි තරඟ තිබුණා. අපිට කාලය යනවත් හරියට දැනුනේ නැහැ. මුංචි ළමයි ගොඩක් සතුටු වුණා. මේ තියෙන්නේ ඉතින් බනිස් කෑමේ තරඟයේ අවසාන වෙන විදිහ. අන්තිමේට කොහොම හරි බනිස් ගෙඩියම මේ බබාලා කෑවා. අපිට බනිස් ගෙඩිය කන්න බැරි වෙච්ච එකේ මේගොල්ලෝ කාපු එක ගැන ඇත්තටම අපිට හරිම පුදුමයි. එයාලා බනිස් ගෙඩිය කාලා ඉවර වෙලාම තමයි තරගෙන් ඉවත් වුනේ. මේ බලන්නකෝ අන්තිමේට දෙන්න බනිස් ගෙඩිය කන විදිහ. මේ තියෙන්නේ අපේ ලොකු අයගේ ඇස් බැඳගෙන යෝගට් කැවීම. කොහොම හරි ඉතින් ඒ තරගෙන් ජයග්‍රහණය කරේ අපේ අම්මී තාත්ති. ඒ දෙන්නට නම් හොඳට ඇස් වහගෙන යෝගට් කාලා පුරුදුයි වගේ. ඔහොම තමයි එදා දවසේ ඉවර වුණේ. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.